හොඳටම බඩගිනි අම්මේ. දවල්ට කන්නේ නැද්ද? කන්නේ නැද්ද? ඇයි උඹ ඊයේ සාගේ ඉන්නේ හිටියද? මේ 12ත් වෙන්න කලින් උඹ කන්නේ ඉන්නනේ. හිටපන් දවල්ට උයලා දෙන්න. මේ ෆෝන් එකේ ඊට වඩා හොඳ දෙයක් බලනවා මම. ඈ 12ටත් නෑනේ මේ අම්මේ 4ත් පහු වෙලා. 4යි වෙලාව දැන්. ඈ 4යි? 4ත් උනාද බං වෙලාව? අප්පා. හරි හැමදාම උඹලට මේ තම්බ කුස්සියට වෙලා කන්න දිදී ඉන්න බෑනේ. මමත් මේ රටේ ලෝකේ වෙන දේවල් බලා ගන්න දෙපේ. ඔන්න ඔය කඩෙන් ගිහිලා කෑම එකක් ගෙනේ. සාගතේ හිටියේ නෑ තමයි. ඉතින් ඒත් බඩගිනි අම්මේ. මම කඩෙන් අරගෙන එන්න සල්ලි දෙන්නේ නෑ. අප්පට සිරි සෙව්වන්දී අත්තඩංගුවටපත් අවස්ථාවේ ක්‍රීම් එකක් ඉල්ලයි මූණේ ගා ගන්න. මේ අර උඹේ යාළුවා සෙව්වන්දී නෙමෙයි නේද බම් මේ? මොකද්ද? සෙව්වන්දී? නෑ අම්මේ ඔය ඒ සෙව්වන්දී නෙමෙයි අනේ. නැද්ද? නෑ ඉතින්. උඹලගේ යාළුවා තුඹා වගේමනේ භාෂය කරන පොත්තේ සුදුවට හිටියම ඇති. මේ පොලිසියට අහුවෙලත් මේ ක්‍රීම් එක ඉල්ලලා. ඉතින් මං හිතුවා උඹ ඒක වෙන්නේ නැති කියලා. මොකද ඒ සෑම්පලේමනේ බං. හරි ඉතින්. නියංගලා අල උරච්චි කළ මූණේ ගෑමෙන් මූණේ ඇති සියලුම ලප කැලල් දවස් 3න් ඉවතට. මේ හිටපන් මං නියංගලාලයක් හොයාගෙන උඹට මේ උරච්චි කළ මූණේ ගන්න දෙන්න. ඔය තියෙන පැල්ලන් ඔය එක දහස් ගණන් වල ක්‍රීම් ගන්න ඕනේ නැහැ. මේ නියංගලාලයක් උරච්චි කළා ගාමු. එතකොට හරියයි. මේ නියංගලාල වලට මොලේ එහෙම වර්ධනය වෙන්නේ නැද්ද දන්නේ නැහැ නේද බං. හොයලා බලන්න ඕනේ. නියංගලාල මොකටද මේ නියංගලාල සම්බල දෙන්නේ? ඒයි කියලාද? මගේ පුතේ උඹට තම්බලා පොල් එක කන්න දෙන්න උඹේ මොලේ වර්ධනය වෙන්න. ඵලයන් ගිහලා කඩෙන් කන්න එකක් ගෙනෙන් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ පොල් ටිකක් ගාපන් රැට උයලා දෙන්න. කන්න ඕනේ නම් ඵලයන්. ආවා මෙතන. බඩගිනි කියන අපෝ මුන්ට එක වේලා කන්න නැතුව ඉන්න බෑනේ. අකෝ සාගතේ ඉන්නවා වගේනේ හරියට. සෝමාලියාව වගේ හරියට. මේ හැමදෑම තම්බ කන්න දීලා. මේක වැදගත් ඊට වඩා. ඔව් අම්මට දැන් මට නියගලාලයක් හරි ගවන්න ඕනේ. හරි මං කඩේ ගිහින් කන්න අරගෙන එන්න. පුදුමයි අනේ ඔයා.